we are going to today make idli. වෙනදා වගේ තමයි චෙෆ් බසීර් එකතු වෙනවා අපිත් එක්ක. වැඩි කතා ඕනේ නැහැ. අපි ගේමට බහිමු එහෙනම්. යම් basmati rice 300 gram. Okay. උලුත් දාල් 100 gram. උලුහල් කියනවා මේකට gram 2 gram. පළමුවෙන්ම කරන්නේ මේ basmati හාල් එකයි උලුත් දාල් එකයි උලුහල් එකයි ඔක්කොම එකට එකතු කරලා mix කරගෙන මේකට වතුර දාලා මේ විදිහට 3 පාරක් හොදාගෙන මේ වතුර පෙරා ගන්න ඕනේ. මේ 3 පාරක් හොදාගත්ත මේ මිශ්‍රණයට මම වතුර එකතු කරනවා. normal වතුර අපි එකතු කරනවා මේකට. මේක හොඳට මේක වේදින වැහෙන විදිහට එකතු කර ගන්නවා. ඒකල්ලා මම එක රැයක් අපි මේක පෙඟෙන්න දිනවා. මේ එක රැයක් පෙඟිච්ච මිශ්‍රණය තමයි තියෙන්නේ. දැන් අපි කරන්නේ මේක රැයක් පෙඟිච්ච මේ මිශ්‍රණය අපි බෙන් කරන්න හදනවා. මේකට මතක තියාගන්න මේ වතුරම තමයි අපි පාවිච්චි කරන්නේ. වෙන වතුර දාන්න එපා. ඒ පෙඟවාගත්ත වතුරම මේක දාලා ඒකත් එක්කම මේක හොඳට thickness එක යන විදිහට හොඳට බෙන් කරන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට බෙන් කරගත්ත එක තමයි මේ තියෙන්නේ. මේ විදිහට වතුර වැඩි නම් අඩු කරලා ඔයගොල්ලන් මේක බැලන්ස් කරලා thickness එකට මේ විදිහට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. right? මේකට බේකින් සෝඩා ස්වල්පයකුත් මේ විදිහට එකතු කරගන්න ඕනේ. ඒ වගේම අමතක කරන්න එපා මේකට ලුණුත් රස තරමට එකතු කරගෙන හොඳට මේක මික්ස් කරගන්න ඕනේ. මෙහෙම දාගත්ත මිශ්‍රණයක room temperature එකේ මේක පැයක් විතර මික්ස් කරලා කවලම් කරලා තියන්න ඕනේ. ඉතින් මම මේ පැයක් විතර මික්ස් කවලම් කරලා තබාගත්ත මිශ්‍රණය තමයි මේ තියෙන්නේ. ඉතින් මේ හදාගත්ත මිශ්‍රණය ඉඩ්ලි එක හදාගන්න මේ වගේ ස්ටීමරයක් ඕනේ. අනිවාර්යෙන් මේ වගේ ස්ටීමරයක් ඕනේ මේක හදාගන්න. මේ මිශ්‍රණය මේකට එකතු කරන්න ඉස්සෙල්ලා වක් කරගන්න ඉස්සෙල්ලා මේ වගේ ඔයිල් එකක් මේකේ ග්ලේස් කරන්න මේ වගේ බ්‍රෂ් එකකින්. ඉන්පසුව මේ හදාගත්ත මිශ්‍රණය මේකට මේ විදිහට වක් කරන්න ඕනේ. හැබැයි සම්පූර්ණයෙන් මේ වගේ ෆුල් එක පිරෙනකම් වක් කරන්න එපා. මේක තුන් කාලට වගේ මික්ස් වක් කරගන්න. ඊට පස්සේ වක් කරලා මේක විනාඩි 10ක් මේ විදිහට වහලා තියාගන්න ඕනේ. අමතක කරන්න එපා මේක හොඳින් වහගන්න ඕනේ මෙහෙම. ඔන්න එහෙනම් ඉඩ්ලි එක රෙඩි. දැන් තැම්බිලා තියෙන්නේ. ඔන්න බලන්න මල් වගේ මේක ගැලවෙනවා. ඉතින් මේක හරි ෂොප් බලන්න. ඉතින් අමතක කරන්න එපා මේක ඔයගොල්ලන් ගෙදර හදන්න. ඒ වගේම තමයි අපිව ෂෙයා කරන්න. ඒවා අපිව ෆලෝ කරලා තියාගන්න. අපි මේ වගේ රෙසිපියක් දාපු ගමන් ඔයගොල්ලන් ගාවට එනවා. එහෙනම් අපි ගිහලා එන්න සුබ දවසක්.